දැනට මාස 3කට කලින් නුගේගොඩ ප්‍රදේශයෙන් මම බේරගත්ත චූටි බබාලා දෙන්න තමයි මේ. බේරගෙන රෑම අරගෙන ආවා. එයාලට අම්මියෙකුත් නැහැ. ඉතින් ඔන්න ගෙනල්ලා එදා ඉඳන් සුපුරුදු පරිදි මම එයාලගේ අම්මි වුණා. ඉතින් ඔන්න දෙන්න තරංගෙට කුක්කු බිව්වා. ගොඩාක් බඩගින්න ඉඳලා තියෙන්නේ. මේ වගේ වයසට අම්මියෙක් ඕනෙමයිනේ. ඉතින් එයාලා හිතන්නේ නැති මම එයාලගේ අම්මි කියලා හුරතල් වෙනවා, කෝලම් කරනවා, උණුසුමට ළඟට වෙලා ඉන්නවා. චූටි බබාලා වගේම තමයි. මෙයාලට දුක වේදනාව බඩගින්න කියාගන්න බෑනේ. බලන්නකෝ චූටි දරුවෝ දෙන්න ඉතින් කුක්කු බීලා මගේ ළඟ හෙමින් ලොකු වුණා. ඉතින් මෙයාලට මිනිස්සම්ෙක් නෙවෙයි පූසම්මියෙක්ම ඉන්නවනම් ගොඩාක් හොඳයි. ඒකින්ද මම එයාලට පූසම්මියෙක්ම හොයාගත්තා. මට එයාව හම්බුනේත් ගම්පහ ප්‍රදේශයෙන්. එයාව කවුරුත් බලන්න කෙනෙක් නැහැ. යට පූසම්මිය ගෙනාවා අලුත් බබාලට දෙන්න. දැන් මං ඒ හැමෝම බලා ගන්නවා. මොකද ඒගොල්ලන්ටත් පාරේ ඉන්න වෙන්නේ බලන්න කවුරුත් නැහැ. පේනෝනේ කොඳුළු පිරිලා චූටි බබාලා ටිකක් එයාලත්. ඉතින් දැන් 4 දෙනාටම අම්මියෙක් ඉන්නවා. බලන්නකෝ අම්මියට දුන්නු කෑමකට බහැලා කන හැටි කොච්චර කන්න ආසයිද ඒගොල්ලන්. තාම චූටි වයසනේ කෑම දෙන්න බෑ. ඉතින් උදුර කන්න හදනවා. මෙයාලටම තියෙන කිටන් ෆුඩ් වර්ගයක්. ඉතින් මේ චූටි මැණික් කැල ටික මගේ ළඟ හෙමින් ලොකු වුණා. මේ පූසම්මි ඒ දෙන්නවත් ආදරෙන් බාරගත්තා. එයාගේ බබාලත් එක්කම හදාගන්න. හලෝ අම්මියා ලස්සන බබාලා දෙයිද? අනේ බබාලා කෑම කන්න පටන් ගත්ත ටික කාලයකට පස්සේ ඔන්න හරියට කෑම කනවා. අනේ අම්මා කෙනෙක් ඉන්නවද දැන්? සෝක්නේ අම්මා කෙනෙක් ඉන්නමනිකට. හරි ආඩම්බරෙන් ඉන්නේ. ලස්සන අම්මියෙක් ඉන්නවලුනේ යාලට. ඉතින් මිනිස්සු තමන්ගේ අලුත් ඉපදුණු බබාලවත් පාරේ විසි කරන අතරේ සත්ව ලෝකයෙන් ඉගෙන ගන්න දේවල් සමහර වෙලාවට තියෙනවා. මෙන්න මේ වගේ. ඉතින් එයාලා දඟය වුණා, ලස්සන වුණා, චූටි මැණික් කැට ටිකක් වුණා. මම බේරගත්තා. 100,000 ගානකට එයාලත් එකතු වුණා. දැන් ඉතින් එයාලගේ ලෝකේ හරිම ලස්සනයි. බලන්නකෝ බේරගත්ත කාලා වගේද කියලා. දැන් ඉතින් ටෙඩියෝ දෙන්නෙක් වගේ.